හැලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් අදත් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සෙනසුස් ස්ටෝරිබුක් YouTube channel එකත් එක්ක. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ අපි මේ එකතු වෙන්නේ මාසෙකට වඩා අධික කාලෙකින් පස්සේ. ඉතින් channel එක දැන් සුපුරුදු විදිහටම කතාව කියන්න පුළුවන් තත්ත්වයට ගෙනත් තියෙනවා. ඉතින් හැමදාම කරන මතක් කිරීම තමයි කරන්න තියෙනවා channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව channel එක subscribe කරන්න. ඒ වගේම පරණ කතා ටික කලින් channel එකේ තියෙන කතා ටිකත් ඉක්මනටම ගිහින් කියවන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් හැමෝම subscribe කරගෙනම කතාවත් එක්ක එකතු වෙන්න. ඒ වගේම කතාව ගැන හිතෙන දේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි යමු අද කතාවට. අදිත් සහ විහඟිගේ ආදර කතාවට. ආදරයකින්ද කෙලවර වෙයිද කියලා බලන්න. ඉතින් ඒ වගේම තව පුංචි මතක් කිරීමක් තියෙනවා මාසෙකට විතර පස්සේ කතාව බලන හින්දා කලින් එපිසෝඩ් එක චුට්ටක් බලලා ඉන්න එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. පළවෙනි කමෙන්ට් එකේ දාන්නම්. ඉතින් අදිත්ගේ සහ විහඟිගේ දෙවැනි හමුවීම වෙන්නේ මේ විදිහට. හැබැයි ආයිමත් කෙල්ලට ගෙවෙන කාලේ නම් සුන්දර වෙන්නේ නැහැ. මෙහෙම බෑ ළමයි තාත්තට ලොකු වියදමක් යනවා බේත් වලට. අපි කන්න අඳින්නත් ඕනේ. ගෑනු ළමයි දෙන්නෙක් විදිහට දැන් ඔයාලා දෙන්නම ගෙදරට උදව් කරන්න ඕනේ වෙලාව. අසේක කිව්වේ දෙවුනිට වගේම විහඟිට. විහඟිට පුදුමයි කුඩම්ම කවදාවත් දෙවුනිට රස්සාවක් කරන්න දෙයි කියලා හිතුනේ නැහැ. කෙල්ල හිතුවෙම මේ හැම දෙයක්ම කරන්නේ තාත්තා ඉස්සරහා රඟපෑමක් කියලා. හැබැයි මේ කිසිම දෙයක් දන්නේ නැති විහඟිගේ තාත්තා කියන්නේ මට පුළුවන් වෙනකන් විතරනේ දරුවනේ. කෙල්ලගේ තාත්තා මේ විදිහට කියන්නේ තවමත් හරි හැටි අසනීපයක් නොදෙන. අසනීපයක් නැතුව. මේ වෙද්දි කෙල්ලට නම් අතේ සතයක්වත් නැහැ. කොහෙද ඉතින් අසේකටවත් දෙවුනිටවත් උවමනාවක් නැහැනේ සල්ලි හම්බ කරන්න. ඔපරේෂන් එකටත් අපි සල්ලි හොයපු එකේ දැන් ඉතින් විහඟිට තියෙන්නේ තාත්තගේ ඉතුරු වැඩ ටික බලන්න. එක පාරටම හසේක කියපු දෙයින් කෙල්ලගේ හිමල රත් වුණා. මොකද දෙයනේ මෙච්චර කාලෙකට හැම සතයක්ම වියදම් කරේ කෙල්ල වෙද්දි අන්තිමට ඒ කරපු හැම දෙයකම ගෞරවය එයාලා අරගනිද්දි අන්තිමට ඒක එයාලා කරලා කළා කියලා අසේක ලැජ්ජ නැතුව කියපු හැටියට විහඟිට දැන්නේ මහා කලකිරීමක්. කෙල්ල මේ වෙලාවේ එයා තමයි හැම දෙයක්ම කළේ කියලා කිව්වත් විශ්වාස කරන්න කවුරුත් හිටියේ නැහැ. අනේ ලොකු දුව මේ වෙලාවේ පොඩ්ඩක් ගෙදර ගැන බලන්න. කෙල්ලගේ තාත්තා කිව්වේ ඇත්ත තත්වය ගැන කිසිම දෙයක් නොදැන. ආයෙම කෙල්ලට උනේ පුරුදු තත්වෙටම වැටෙන්න. කෙල්ල රස්සාව රැකගන්න උත්සාහ කරත් ඒක අසාර්ථක වුණේ දිගින් දිගටම ඇයට නිවාඩු වැටෙන හින්දා. මේ අතරම ආයෙම කලින් හෝටලෙන් කතා කළේ විහඟිට. දුව ආයෙම හොඳ සල්ලිකාර මහත්තයෙක් ඉන්නවා. පොර නම් ටිකක් වයසයි. හැබැයි ඉතින් වැඩ හොඳයි. එක රැයක් හිටියොත් ලොකු ගාණක් හොයාගන්න පුළුවන් වෙයි. වැඩේට කැමතිද? ඉතින් මේ විදිහට විහඟිගෙන් අහන්නේ ඇය කලින්දා රාත්‍රිය පහන් කරපු හෝටලේ අයිතිකාරයා. සරලවම කිව්වොත් විහඟිගේ යාළුවගේ තාත්තා. විහඟි කලින් අදිත් එක්ක හිටපු හෝටලේ අයිතිකාර කෙනා මේ විදිහට විහඟිට කතා කරන්නේ කෙල්ල දිගටම මේ රස්සාව කරાવી කියන බලාපොරොත්තුවෙන්. මොකද එහෙම වුණොත් ඒයොත් ඔහුටම ලාභ. විහඟි ඒකට දෙන්නේ මේ වගේ උත්තරයක්. අනේ නෑ අංකල් මම ආයි කවදාවත් ඒ රස්සාව කරන්නේ නැහැ. හැබැයි පුළුවන් නම් මට පොඩි රස්සාවක් හොයලා දෙන්න පුළුවන්ද? ටිකක් පොඩි ගාණක් හොයාගන්න පුළුවන් රස්සාවක්. විහඟිට වෙන මේ වෙලාවේ උදව් ඉල්ලන්න කෙනෙක් නැති හින්දා ඇය ඔහුගෙන් මේ විදියට උදව් ඉල්ලනවා. අනේ සොරි දුව මං හිතුවේ ඔයා ඒ රස්සාව දිගටම කරයි කියලා. ඔයාට සල්ලි ටිකක් හොයාගන්න නම් ඕනේ අපේ බීම අල්ලන තැනට එන්න. හැබැයි ඉතින් කරන්න තියෙන්නේ බෙරි මතේ මත් වෙච්ච මිනිස්සුන්ට පොවන එක තමයි. ඉතින් ඔන්න භයානක රස්සාවක් විදිහට ආයෙම භයානක රස්සාවකට විහඟිට ආයෙම යන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ඒක ගැන අහද්දි කෙල්ලට දැනුනේ අධික පිළිකුල් බවක්. හැබැයි එක රැයකින් ඔවුන් දෙන කොමිස් මුදලින් ආදායමක් හොයාගන්න පුළුවන් හින්දා කෙල්ල මේ වැඩේට කැමති වෙනවා. ඉතින් මේ විදිහට
එදා රාත්‍රියේ විහඟි ගියේ අධිසුපෝකභෝගී හෝටලෙට. තරමක කෙටි සායක් ඇයට ලැබුණේ දුටුවන්ව ග්‍රහණයකට ගන්න වගේ. ඉතින් ඇගේ අලුත් රැසාව තමයි මෙතනට එන කාන්තා ආශ්‍රය සඳහා එන පිරිමි අයට මත්පැන් පුවල මත්පැන් විකුණන එක. ඉතින් ඇයව දකින බොහෝම පිරිමි කිහිප දෙනෙක් කියන්නේ අර බලන්න චීස් කෑල්ලක් වගේ ගෑනු ළමෙක්. කකුල් අනිත් ඒවත් හැමදේම ගානට තියෙනවා. ඉතින් මේ වගේ නොසරුප් වචන කිහිපයක්ම ඇයට ඇහෙද්දී ආපහු යන්න ඕනේ කියලා විහඟිට හිතුණත් ඇයට එතනින් ගැලවෙන්න නොහැකි වෙන්නේ ඇයව අහු වෙනවා ඔවුන්ගේ නාදුනන දෑතකට. කෙල්ල බේරෙන්න හැදුවත් ඔහු ඇයව එතන තිබුණු සෝෆාවකට තල්ලු කරේ ඇය දන් හිටපු කෙටි සාය පවා තරමක් උඩට එද්දී. ඉතින් ඔවුන්ගෙන් කෙනෙක් කියන්නේ අද නම් අපිව සතුටු කරලා තමයි යන්න වෙන්නේ. ඔවුන් කිව්වේ ඇගේ එක් කලවාවක් අල්ලන ගමන්. කෙල්ල කොච්චර බේරෙන්න හැදුවත් ශක්තිමත් පිරිමි කිහිප දෙනෙකු හමුවේ ඇයට මොනවත්ම කරගන්න බැරි වෙනවා. ඇයව මේ වෙලාවේ මේ මොහොතේ බේරගන්න වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තව කෙනෙකු එන්නේ ඇයව සිප ගන්න. ඔහු ඇගේ දෙකකුල් තදින් ග්‍රහණයට අරගෙන විහංගිව සිප ගන්න දරන්නේ අසීමිත උත්සාහයක්. හැබැයි ඇගේ වාසනාවකට වගේ ඔහුව තල්ලු වෙන්නේ ඈතකට තල්ලු වෙලා යන්නේ කාගේ හෝ බලපෑමකට. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි අදිත්. අදිත් ආවත් හරි දැන් ඉතින් අහන්න එපා අදිත් කියන්නේ කවුද කියලා. මම දන්නවා කතාව මතක නෑ කියලා. ඉතින් ඒකයි හැමෝටම පොඩි මතක් කිරීමක් විදිහට කියන්නේ කතාව චුට්ටක් කලින් එපිසෝඩ් එක කියවලා එන්න කියලා. ඉතින් අදිත් ආවත් හරි අනිත් අය කලබල වෙලා පසෙකට වෙන්නේ ඔහුව කලින් අඳුරන කෙනෙක් වගේ. තවමත් විහඟිට නම් වෙච්ච දේ හිතා ගන්න බෑ. ඇය දැඩි පීඩනය හමුවේ හිටියේ වෙච්ච දේ හිතා ගන්න බැරුව. ලොකුස සර්මනෝද මෙතන කරන්නේ. එතන හිටපු අයෙක් ප්‍රශ්න නැගුවේ ඔහුගේ මුහුණ දිහා බලාගෙන. කේන්තියටමද මන්දා අදිත්ගේ මස් පිඩු නලියනවා. ඔවුන් බලාගෙන හිටියේ කොයි මොහොතක හෝ පහර දේවි කියන සැකෙන්. ඒත් අදිත් ඔහු කලේ එක වචනයක්වත් කතා නොකර විහඟිව ඔහුගේ දූතට අරගත්තේ හරිම සැහැල්ලුවෙන්. ඇයව ඔහුගේ දූතට අරගෙන ඔහු ඇයව එක්කගෙන යනවා. මෙච්චර ලොකු ඇඟක් තියෙන එකේ මාව කුස්සගන්න එක ලොකු දෙයක් නෙවෙයි තමයි. කෙල්ල හිතන්නේ එහෙම. ඉතින් ළමයි කතාව ගැන හිතෙන දේ කියාගෙන යමු කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මතක ඇතුව channel එක subscribe කරන්න. ඊළඟ episode එක අනිවාර්යෙන්ම හෙට අරගෙන එනවා. ඉතින් අපි කතාවත් එක්ක ආයෙම එකතු වෙමු. හැමෝටම සුබ දවසක්. මම සෙනෝ.